සංදීප පකය එක බස් වලවත් යන්න නැහැ. ජැක් ගහන්න එනවා. අශාන්‍ය පඩින්න එපා. මේක ලයිව් ෂෝ එකක්. සෝරි කට්. කැලණි ගගේ ජල මට්ටම කුක්කු දෙක ළඟට ඇවිත්. සෝබාදහම මොනවාද කියනවා? ඇයි කසුන් මගෙන් කුක්කු ඉල්ලන්නේ? මම තාම ලොකු ළමෙක් වෙලත් නෑ. YouTube channel එක subscribe කරන්න. NS එක පොඩි එකෙක් ඇවිල්ලා මගෙන් අහනවා පොතට පොත දාලා දුවන්න. NS දුවයි පකක්. අම්මෝ මොන රෙද්දක්ද යකෝ මේ උනේ? ඉතින් පසිදු ඔබට මොනවද කියන්න තියෙන්නේ ඔබේ එක්ස්ට? සේපාලික නංගි ඔයාගේ යට ඇදුන් ටික අරන් යන්න දැම්ම ඇවිත්. ස්තුතියි. ලව් නම් හැමෝම කරනවා. ඔබ පාඩම් කරපන්. කොහොමද තිලිනි? උඹ සොච්චම් පඩියක් තියන් මේ එකපාරම ගෙදරකුයි වාහනයකුයි ගත්තේ? සමහර සල්ලි තියෙන මෝඩ අයියලා වටේට ඉන්නකන් එච්චර අමාරු නෑ බං. මුදලාලි රීප්ප බාපුවා තියෙයි. වදපු අම්මට බන්නන්න එපා යකෝ. පාල මෙතනින්. ඇමරිකාවේ සහය තවදුරටත් ඊශ්‍රායලයට හිමි නොවේ. මේ මොහොතේ ඇමරිකාව සිය සහය ප්‍රකාශ කර ඇත්තේ මහින්ද මහත්තයාට. තල් දෙන මැඩම්. වත්තේ හුලන්නේ. ඇයි උඹ කඩුබාර දෙයියෝද? Hi guys, මේ තමයි වලවේ ඇල්ලයි, සෙල්වේ වලවේ ජලාශයයි. සුපිරිනේ. මම ඔයාට ආදරේ සුදු අම්මි. අනේ තාත්තයෝ. මං ආදරේ තරිදුට. නවත්තපන් යකෝ. කට ගල් බනිසක් ගන්න. මොකද්ද රවිඳු අයියා ඔයා මගෙන් හංගන්නේ මට? නංගි මම ආස කෙල්ලොන්ට නෙමේ කොල්ලොන්ට. ඔය නදුන් කියන පකයත් කොටයි. උගෙත් කොටයි. උගේ සීයාගෙත් කොටයි. දෙයියනේ. මුන්ට පිස්සුද මන්ද? හසි අනාගතේ ඔයාගේ ළමයා ඔයාගේ XGF එක යාළු වුණොත් මොකද කරන්නේ? පුතා. පැතුම් කියන එක කෙසෙල් ගස් ටික කාලා ඉවර වෙලා දැන් පැණි කොමඩු ගෙඩියකටවත් ඉන්න දෙන්නේ නැනේ. මුට හිලක් පෙන්න බෑනේ යකෝ. අන්න ලහිරු ජංගියක් උස්සන් දුවලා ගියා. ජංගියක්වත් වෙලෙන්න දාන්න බෑ. මූ උස්සන් යනවා. බඩු මිල නගිනවා වගේ නෙවෙයි. නවීන් අයියට නගිද්දි. අම්මේ මං හදාගන්න ගත්ත ළමෙක්ද? උඹ වගේ එකෙක් හදාගන්න ගන්න අපිට පිස්සු කියලා හිතුවද? අපේ පුතා තනියම ගේ හැදුවේ. අපේ උදව්වක් නැතුව. පුතා බාස් කෙනෙක්ද? කැරිමතේක නේද පැටියෝ? හුකනවා දාලා මගේ නෝනේ. අහසින් වැටෙන එක ජල බිඳුවක් හරි ප්‍රයෝජනයට ගන්න නැතුව මුහුදට යන්න දුන්නොත් මං උගේ ඇට දෙක පුක වටේ කරකනවා. කොහෙද බල්ලෝ යන්නේ? පාර උඹේ තාත්තගේද? ඉක්මනට යමු මල්ලි. මල්ලි පුක සුදුද? මහත්තයෝ සදට යනවුන් වරෙල්ල. මග නවත්තන්නේ ආයි. මහත්තයා මට පැමිණිල්ලක් කරන්න ඕන මගේ නෝනා ඊයේ ඉඳන් නැහැ. සර් මේක තැපැල් කන්තෝරුව. අයියෝ සතුටට කොහෙද යන්නේ අමතක වුණා. කවුද ඔතන ඉඳන් දගලන්නේ? මේ මම්මා. පුතානෝ. ඔයාලා හොඳින්ද බලන්න රෑට දෙපතුලට එනවා. පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා. මගේම ලියුමක් ගොටුවක් ගහලා රටකජු මට දෙනවා. පේනමානේ මැනිකක් තියෙනවා නම් මහන්සි වෙලා ගිහින් ඒ මැනික ගන්න. කම්මැලි කමට අත උඩින් මැනික ගෙනත් තියනකන් ඉන්න එපා. විශ්වයේ කම්මැලියන්ව දිනවන්නේ නැහැ. රැල්ලට අක්කිලෙක්ක යාළු වෙන්න යන්න එපා. හේතුව ගේ අතුගාලා ඇවිල්ලා කියන්න. ඊයේ ඉසාර පකය මගෙන් අහනවා ආච්චිගේ පුක සුදුද කියලා. ඇයි උඹ මගේ පුක සුදු කරන්නද? දනුල ලැට් එක ඇතුලේ බීඩි බොන්න නැතුව එළියට වරෙන්. මට දැන් රෙවෙන්න එන්නේ.
ඇයි ඕෂදී ඔයා ප්‍රවීන් අයියව අතෑරියේ? ලිදකට තුන් කාලේ බට දැම්මට වැඩක් නෑනේ ඉමල්කා. වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා නංගි. අනේ ඵලයන් මම යන්න. Excuse me. මේ ඔය දෙන්න ඇදන් ඉන්න ජංගියේ පාට මොකද්ද? දේ දුන්නේ පාට. ඇයි උඹට මොකද හුත්තෝ? මං යනවා වටේ කෙරියව ගෙදර දාලා. ඒ මචං ගහන්න අඩන්නේ කවුද? ගේමිං සාදු නේද? අනේ මං උඹට දෙයක් කියන්නනේ හිටියේ. මොකද්ද? අර ගෝපාලු යකාගේ කෙවිත වගේ නෙවෙයි මේක තරිඳු අයියගේ කෙවිත. බුදු අම්මෝ! මෙන්න මහසෝන මගේ පස්සෙන් එනවා. ඔහොම හිටපන්. දුවන්නේ නැතුව. කවුද බම් මේවා හදන්නේ? චුට්ටක් කළු වුණත් නංගි ෆිල්ටර්ස් නැතුව ලස්සනයි. මට හිතුණා අයියා සිනමන් සමට ආස ඇති කියලා. කවුද යකෝ බොක දදායිද්දි දොරට ගහපු බල්ලා? පාතට ආපු බෙට්ටත් ආයෙ උඩට ගියා. පාතිමා ගෙදරින් මට කැමතියි කිව්වා මචං. ඒක තමයි ෆාතිමාගේ තාත්තා උදේ කතුරක් අරන් ගියේ. නංගි කපු කටිනව වගේ. ඔයා ඉමෝ ඉන්නවද? ඒ අයිත් කරාපු හරියක්. මේ මලගෙවල් වල තේ බෙදන කෙල්ලෝ හිතන් ඉන්නේ උන් ගුවන් සේවිකාවෝ කියලා. අනේ යකෝ. ඔයා මට කවදාවත් ආදරේ කියලා නෑ නේද? එහෙම තමයි ආදරේ කියන එක දැනෙන්න අරින්න ඕන. ඔයාට දැනෙන්න අරින්නවත් බෑනේ සුපුන් නේද? ලක්ෂාන් පකයා අදත් නිවාඩුනේ. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න.